හෙලෝ යාළුවනේ, කොහොමද ඔයාලට? සති දෙකක නිවාඩුවකින් පස්සේ කැම්පස් එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැමෝම දන්නවනේ ඉතින් හොස්ටල් කෑම ගෙදර කෑම තරම් රස නැහැ කියලා. ඉතින් අපිට පුළුවන් අච්චාට වගේ කල් තියාගන්න පුළුවන් කෑමක් හදාගෙන අරගෙන යන්න. කලින් දවසේ ගෙනියන්න ඕන ඔක්කොම පරි ටික මම ලෑස්ති කරලා තියාගත්තා. තවත් ලස්සන දවසක ආරම්භයක්. අද මං හදන්නේ අපේ රටේ එක කෙළවරක ඉඳන් තව කෙළවරකට යන්න. මම කැම්පස් එකට යන්නේ කොළඹ අම්පාර හයිවේ බස් එකේ. ඉතින් බස් එකට නගින්න මම මාකුඹුරට යන්න ඕනේ. දැන් ඉතින් පැය 6ක් විතර එක දිගට යන්න තමයි තියෙන්නේ. මෙහෙම යන ගමන් මං ඔයාලට පුංචි දෙයක් කියන්නම්. ජීවිතය කියන්නෙම අභියෝග ගොඩක්. ජීවිතය ලස්සන කරන්න වැටීම් නැගිටීම් නැවත වැටීම් අවශ්‍ය වෙනවා. අපි ජීවිතය විඳින්නේ ජයගත් අභියෝගයෙන් නෙවෙයි. ඒ අභියෝගය ජය ගන්න කරපු උත්සාහය. ජීවිතය කියන්නෙම ගමනක්. අභියෝග කියන්නේ මේ ජීවිතයේ තියෙන මඟ සලකුණු. නිකමට ඔයාලා හිතලා බලන්න අභියෝග නැති ජීවිතයක් ගැන. ඒ ජීවිතය ඔයාලට කොයිතරම් නීරස වෙනවද? ඉතින් අභියෝග බාර ගන්න බය වෙන්න එපා. සැලසුමකට අනුව අභියෝග දිනන්න උත්සාහ කරන්න. ඔයාලත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. කොහේ ගියත් ගෙදර ඇත් එක්ක ගිහපු මට අද ලොකු දුරක් තනියම යන්න පුරුදු වෙන්න වෙනවා. කැම්පස් ජීවිතය කටුකයිද? කටුකයි තමයි, ඒත් සුන්දරයි. ඒ අත්දැකීම් විඳින්න ඔයාලත් කැම්පස් එන්න උත්සාහ කරන්න. ඔන්න දැන් මං ඉන්නේ අම්පාර බස් ස්ටෑන්ඩ් එකේ. අම්පාර කල්මුනේ බස් එකේ ගියාම මට කැම්පස් එක ඉස්සරහින්ම බහින්න පුළුවන්. බලන්නකෝ පේන ලස්සන view එක. Finally, I came to the university. අද තමයි හොස්ටල් එකේ ඉන්න ගොඩක් ළමයි කැම්පස් එකට එන්නේ. පේනවනේ ඉතින් බඩු අරගෙන යන විදිය.
මමයි මගේ යාළුවයි කතා කර කර රූම් එකට යන ගමන් තමයි දැන් ඉන්නේ. හොස්ටල් එකට ආව ගමන් රූම් එකේ එහෙම ටිකක් අස් කරලා වොෂ් එකක් ගේම දාගත්තා. දැන් ඉතින් සුපුරුදු විදියට වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ. අදට ඉතින් මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්.